සොල්තාතුව මංකොල්ල කාපු බඩු බාහිරාදියත් අරගෙන බැන්ඩලීරුව ආවා තමන්ගේ ගමට. ඔයාට කොහොම ස්තුති කරන්නද කියලා අපට නම් තේරෙන්නේ නැහැ. දෙවියෝ ආව රකින්න ඕන. එපා මට ස්තුති කරන්න එපා. මං ඉටු කළේ මගේ යුතුයකම. අර කරත්තේ තියෙන ඔයාලගෙන් පැහැරගෙන ගිය හැම දෙයක්ම. අර කරත්තෙත් ඔයාලගේ නේද? ඒ නපුරු හයිමත් ආවොත් බය වෙන්න එපා. එයාලා ආයේ එන එකක් නැහැ. මං ඇහැ ගහගෙන ඉන්නේ. මං යන්නම්. මිත්‍රයාගේ නම කිව්වේ නෑද? නම නෙමේ වැදගත් ක්‍රියාවයි. මට කවුරුත් කියන්නේ බැන්ඩලේරු කියලා. අපි ඔයාට සුබ පතනවා බැන්ඩලේරෝ. කොහොම නවතිනවා? කොහෙද දුවන්නේ? උදේ නා රෝන්ද ගහනවා. කනගාටු වෙන්න එපා. යන්නේ වීරයෙක් එක්කලා. ඔයත් ආවද මගේ පස්සෙන්? එහෙනම් ඉතින් කරන්න දෙයක් නෑ යාළුවා. පයින් තමයි යන්න වෙන්නේ. ඔය තාම හයියයි මගේ. කෑ ගහන්නේ නැතුව පාරකවත් යන්න දන්නේ නැද්ද? මේ අතර බැන්ඩුලේරෝ පන්නා දැමූ සොල්දාදුව ඇවිත් කපිතාන් රොඩ්රිගෝට සිදු වූ සියලු දේ පිළිබඳව පැමිණිලි කළා. ඔයාලට ලැජ්ජාවක් නැතුවද ඕක කියන්නේ මෙහාට ආවේ? මං කොහමද ආණ්ඩුකාරතුමාට කියන්නේ තනි මිනිහෙකුටයි බල්ලෙකුටයි බයයි ඔයාලා ඇඳුම් නැතුව ආවා කියලා? මේක මට මොන තරම් ලැජ්ජාවක්ද? මොකක්ද සිද්ධ වුනේ කපිතාන්? මේකද ඔයගේ සොල්දාදුවන්ගේ අලුත්ම නිල ඇඳුම? මංකොල්ල කාර්යකුයි බල්ලෙකුයි වස්තුවත් උදුරගෙන ඇඳුනුත් ගලවගෙන. තුමා නෙනේ ඔව් හිතන තරම් ලෙහෙසි පහසු මිනිහෙක් නෙවෙයි. දක්ෂ වෙඩික්කාරයෙක් වගේම සැබෑම නුවණක්කාරයෙක්. මන්නම් කියන්නේ ඇඳුම් මහන්නෙක්. මොකද මෙයාලගේ ඇඳුම් ගලව ගන්න නැති මෝස්තරයට ආසෙ හිතිලා. මාරියා මොකක්ද ඔය කරදරකාරයාගේ නම? මිනිහාගේ නම බැන්ඩෝලේරෝ කියලායි කිව්වේ. මේක ඔබතුමාට දීලා කියන්න කිව්වා. ආයේ බදු එකතු කරන්න එම ගමට ආවොත් අපේ විතරක් නෙවෙයි ඔබතුමාගේ නිල ඇඳුම් නැති වෙයි කියලා. මෝඩයා තාම වටහාගෙන නෑ වගේ මගේ බලතල. කපිතාන් මිනිහා වාරගෙන එනවා. හැබැයි අපේ සොල්දාදුව ආවා වගේම. අපේ බැන්ඩලීරෝ නම් කිසිම සමාවක් දුන්නේ නෑ අහිංසක ගොවියන්ව තලාපෙලා වස්තුව පොඩි ගහගන්න කාටවත්. අතුරුනේ සුබ දවසක්. වස්තුවත් අරගෙන බැස්සනම්. දෙවියන්ට ස්තුති වේවා. ඔය කරදරකාරයා ඉක්මනට අල්ල ගන්නවා. අතම්මේ නවතිනවා. මට අඳුන කණ්ඩ බැරි වුණා. මං හිතුවා සොල්දාදුවෙක් කියලා. ගුරුතුමා හින්දා මට ගමට සේවය කරන්න ලැබුණේ. ඒ උනාට කල්පනාවෙන් වැඩ කරන්න ඕනේ. ආණ්ඩුකාරයෝ ඔබ අල්ලගන්න හැම පැත්තෙම දැල් දාලා තියෙන්නේ. සැක හිතන්න එපා ගුරුතුමනි. ඔබතුමා ගොන්නපු හැම ශිල්පයක්ම ප්‍රයෝජනෙට ගන්නවා. එයාගේ ආරක්ෂාව විතරයි බලන්නේ. මං ගැන කවුද බලන්නේ? ඔය ආපු එක හොඳයි මෙහාට. මම හෙට ඉඳලා ආණ්ඩුකාරතුමාගේ පෞද්ගලික ලේකම් විදියට වැඩ බාර ගන්නවා. මොකද කිව්වේ? ඒ දුෂ්ටයා ළඟ සේවය කරනවා? ඔව් මගේ ඉල්ලු පත්‍රය දැම්මා. මගේ සුදුසුකම් වල මට රැකියාව ලැබුණා. කොහොමද ඒ වගේ අසත්පුරුෂයෙක් ළඟ වැඩ කරන්නේ ආ? ඔයා වෙනුවෙන් මට රස්සාව කරන්න වෙන්නවා පුතේ. මොකක් මං වෙනුවෙන්? ඔව් මට පුළුවන් එතකොට ආණ්ඩුකාරයාගේ කපිතාන්ගේ හැම රහසක්ම දැනගෙන ඔයාට දැනුම් දෙන්න. ඒක හරිම අවදානම් වැඩක්. ඔය රහස එළියුනොත් පණකෙන්ද නම් බේර ගන්න බැරි වෙයි. බය වෙන්න එපා. මම දන්නව කරන්න ඕනේ මොකද්ද කියලා. අපි නැගිටලා ඉක්මනට අපේ ගම ඔය දුර්දලින්ගෙන් බේර ගන්න ඕනේ. මොනවා කළත් කල්පනාවෙන් කරමු. ඒයි ඔයා හරකිට තනකොල්ල කන්නේ. මස් නැත්තම් කට්ටකත් කනකෝ. ඔන්න පසුවදා උදෑසනින්ම ගුරුතුමා ගියා ආණ්ඩුකාරතුමාගේ මාලිගාවට අලුත් රැකියාව බාර ගන්න. ඇතුළට එන්න. කොහොම ඉන්න? අවසර උතුමාණෙනි අලුත් ලේකම්තුමා පැමිණ සිටිනවා. හොඳයි එන්න කියනවා. උතුමාණන් කතා කරන ඇතුළට යන්න.
සුබ උදැසනක් ඔතුමාණනි. ඔබතුමාට සේවය කරන්න ලැබීම මගේ වාසනාවක්. ඔබතුමාට මගේ උපරිම සේවය ලබා දෙනවා. ඔබ ලක්ෂෙක් නම් අද ඉඳන් මගේ හැම ලීවිල්ලක්ම සකස් කිරීම මං ඔබට පවරනවා. මගේ ප්‍රණාමය උතුමාණනි. ඔබට අවශ්‍ය සේවය ඉටු කරන්න. උතුමාණනි අසුභ ආරංචියක් දැන් මට දැනගන්න ලැබුණා. කටාරින්ට පාර බැන්ඩලේරෝ ගැන නේද ඔය? එහෙමයි උතුමාණනි අපේ ගබඩා කරලා දහන්නේ මලු පැහැරගෙන ගිහිල්ලා. අපි හමුදා ආරක්ෂාව යොදලා තිබුණත් ගබඩාව කඩලා අරන් ගිහින් දුප්පත් ගම්මුට බෙදලා දීලා මිනිහාගේ වගේ. බකන් නිලාගෙන ඉන්න නැතුව හමුදාව යවලා අල්ලගෙන එනවා ගිහිල්ලා. මේක නෑ උතුමාණනි සොල්දාදුව බැරක්කෙන් එළියට යන්න බෑ කියනවානේ. මොකක්ද කිව්වේ? සොල්දාදුව බෑ කියනවා. පඩි සල්ලි බැන්ඩෝලේරෝ කොල්ල කෑවා කියලා එයාලට පඩි ගෙවලා නෑ. බැන්ඩලේරෝ ඔය නම මට දැන් විනයක් කළා. උතුමාණනි මගේ ළඟ තියෙන ඔය තක්කඩියව අල්ලගන්න හොඳ සැලැස්මක්. මේ උගලට නම් මිනිහා කොටු වෙන එක ඒකාන්තයි. ඔය සැලැස්ම මගේ මරණ සාතික වීද කපිතාන්. මෙන්න සැලැස්මේ වාර්තාව. කපිතාන් මෙයාව අඳුනගන්න. මේ මගේ අලුත් ලේකම්. දැන් ඔයාට යන්න පුළුවන්. එහෙමයි උතුමාණනි.